Hello friends, welcome back to my channel. ඉතින් guys ඔන්න අද අපි play කරන්න යන්නේ Drop Hero කියන තවත් එක සුපිරි ගේම් එකක්. ඉතින් guys ඔන්න මේක Play Store එකේ තියෙනවා. මේක වෙන්නේ MB 114ක් වගේ සුළු MB ප්‍රමාණය. ඉතින් අපි වැඩි කතා නැතුව play කරලා බලමු. එහෙනම් start button එක දුන්නා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. හරියන්නේ ඉතින් ඔන්න start වෙනවා. ඉතින් යාළුවනේ මේ ඉන්නේ මම I am. අපි වෙන ෆොටෝ එකක් ගහගමු එහෙනම්. හරියන්න ෆොටෝ එකක් ගහගත්තා. තයක් ගහගමු. මේ පැත්තට ගහගමු. හරියන්නේ නම් ෆොටෝ එකක් ගහගත්තා අපි. නියමයි. එහෙනම් අපි ගේම් එක පටන් ගමු. දියන්නේ මෙදින මගේ ගෙදර. හරිනේ. ගේ තුල්ල යන්න බෑ. ගෙදර. ඉතින් යනෝනේ රොක් හීරෝ කෙනෙක් වුණාම සුපිරියට තමයි කරන් තියෙන්නේ. ඒ වුණාට මං අද කරන්න යන්නේ හතුරෙක් එන්න. ඉතින් අපි හතුරෙක් කියලා බලමු. අන්න බලන්න යන්නේ අපි දැන් පියාඹමු. හරියන්නේ ඉතින් පියාඹනවා ඉතින්. මෙතන යන්නේ තියෙනවා හෙලිකොප්ටරයක්. අපේ හෙලිකොප්ටර් එක ගමු. මට මනි හම්බෙන යාළුනේ හැම වෙලේම. ඉතින් පාලා ප්ලේ කරලා බලන්න ගොඩක් ෆනි යාළුනේ ඉතින්. වතුරට නෑ ඉතින්. නැගිටියන්. හරි. එන පියාඹමු ප්ලේන් එකට නැගලා පොලිසිය ළඟට. ඉතින් යන්නේ තාමත් ෆනි ගේම් ප්ලේ වීඩියෝ එකක් තමයි ඉතින් මේක. ප්ලේ කරලා බලන්න ඉතින් ඔයාලා ප්ලේ කරලා බැලුවම තමයි තේරෙන්නේ මොන තරම් ෆනිද කියලා. හරියන්නේ ඉතින් ඔයාලා පේනවා ඇති අපි පොඩ්ඩක් ඩේට් ඔෆ් කරගමු. නැත්නම් යන්නේ අපිට මේ ස්පින් එක හැම වෙලේම එනවා. බස් කරදරයක් වෙනවා මේක. ඔයාලා පේනද ඉතින් ඇඩ් එක ඔයාලා දන්නවා ඇති. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාන්න ඇඩ් එක කොච්චර පාඩුවක්ද කියලා මේ වගේ ගේම් එකක් ගහද්දි ඔයාලා ඒක දන්නවා. ඔයාලා පේනද යන්නේ ඉතින් නෑ ප්ලේ ස්ටෝර් එක තමයි මට අල්ලන්න ඕනේ. කොහොමද? මෙයා ටච් එක දුන්නාම යාළුවනේ අපි යන්නේ ප්ලේ ස්ටෝර් එකට. ඉතින් බෑනේ වැඩි කරන්නේ. හරි. අපිට පැරිෂූට් එක උත්තම්බුණා නියමයි. ගැම්මට හම්බුණු පැරිෂූට් එක. ඉතින් යනවා ඔයාලා පේනවාද මම උණ්ඩයක් තිබ්බ ගමන් මැප් එකේ රතු පාට වුණා. ඒ රතු පාට උනේ පොලිසිය අවශ්‍යගත්ත කියන ඒ පණිවිඩය දෙන්න. ඉතින් ඔයාලා පේනවා ඇති දකුණු පැත්තේ කෙළවර උඩින් තියෙනවා සපත්තුවක් වගේ සීන් එකක්. ඉතින් ඒකත් එහෙම තමයි. ඉතින් ඔයාලා ඒකට යටින් දිනව වෙනදි තරු ටික. ඒ තරු පහම කියන්නේ තරු දෙකක් විතර අවසුණු පොලිසිය එනවා. තුනක් අවසුණු පොලිසිය එනවා. තරු හතරක් අවශ්‍යගත්තොත් ප්ලේන් කියන්නේ චොපර් වලින් ඇවිල්ලා අපිට වෙඩි දිනනවා මැරෙනකම්ම. පහම අවශ්‍යගත්තොත් රොබෝලත් එනවා, හෙලිකොප්ටරුත් එනවා. සහ තව යුද ටැංකිත් එනවා. හරියන්නේ ඉතින් මම අද වැඩි කතා නැතුව අවශ්‍ය ගන්න යන්නේ 3ක් වෙනකන් විතරයි. 4ක් අවශ්‍ය ගත්තොත් ඒක යන්නේ ආයි නැති වෙන්නේ නැහැ. එන වෙලාවක් යනවා. අපි නම් අවශ්‍ය ගමු. ඉතින් ටිකක් කියලා යනවා. ඉතින් ගොඩක් කියලා යන්නේ නැහැ. ටිකක් කියලා යනවා. ඉතින් වීඩියෝ එක ඉවරනකන් බලන්න. වීඩියෝ එකට ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා තාම මේ වීඩියෝ මගේ channel එකට අලුත් නම් ඒ වගේ වීඩියෝ එක share කරන්න තව කට්ටියට බලන්න. ඉතින් යාළුවනේ දුකට කාරණයක් මගේ වීඩියෝස් මම දානවා. දාන්න නැතුව ඉන්නේ මට මගේ වීඩියෝස් වලට ලයික් අඩුයි, සබ්ස්ක්‍රයිබර්ස්ලාත් අඩුයි. ඉතින් මම ලෝකේ ආදරෙන් ඉල්ලන ඒකට මට උදව් කරන්න ඉස්සරහට යන්න. වෙලත් වගේ මම ආපහු කියනවා. හරියන්නේ තාමත් එක දරුවයි මේ වැඩේ කරලා හරියන්නේ අපි ටක් ගාලා උස්සගමු. හරියන්නේ අපි මේ බයික් එක ගමු. හරිනේ උට වැටෙනවා. ආයි යන්නේ නෝ. ආයි ගිල්ල ගමු. පොලිස් කාර් එකට ටිකක් ඩැමේජ් එකේ. මම පොලිස් කාර් එක උපන්නවා. අපි වෙන බයික් එකක් තෝරමු. මේක සෙට් නෑ. මේක සෙට්. හරියන්නේ තාමත් තරුවයි. අපි දැන් බලන්න දැන් මම ටක් ගාලා තරු තුනක් අවශ්‍ය ගන්න යන්නේ. ඒක නෙමෙයි. වරෙන් එනවා අපි. මෙයා එනවා යාළුවා අපිට ගහන්න. අපි මෙයාට ගහලා වැඩක් කරලා පෙන්නමු. හරියන්නේ ඉතින් ඔන්න බලන්න අපි කරන වැඩ එන බයික් එකෙන් බැස්සා. තියාගෙන ඉන්න දින්දේ ඉතින්
අයියා කිව්වට ඇහුවේ නෑ යාළුවනේ. මෙතනින් ටක් ගාලා යමු. හරියන්නේ ඉතින් එක දරුවක් නම් ඉස්සිලා. يعني පත්තු වුණා. තව එක දරුවෙක් අපිට පත්තු කරගන්න තියෙන්නේ. ඔයාලා දන්නේ මේ බයික් එක කොච්චර ගේනවද කියලා ඔන්න බලන්න. තා ගොඩක් දේවල් තියෙනවා මේ තා මූල විතරයි. නියමයි ගොඩක් ටියුත් හම්බුණා. ඉතින් තර 3ක් අවශ්‍ය ගත්තාම මේ යාළුවනේ මේකේ තියෙන ෆනිම ටික වෙන්නේ පොලිසිය වටෙන් මෙනෝ පැනගෙනද මේ තියෙන්නේ ඉතින්. හරියන්නේ ඔන්න තර 3 ඉඳන් අවශ්‍ය වුණා. දැන් ඉතින් පොලිසිය එනවා. බයික් එක වැටෙනනේ පල්ලෙහාට. මම බහින්නනවා දැන් මොනව කරන්නේ? අපි හැප්පුණා යාළුවනේ. ඔන්න ආවා. දැන් නම් කාටවත් දෙඩි දියන්න හොඳ නෑ යාළුවනේ. දෙඩි තිබ්බොත් එකතරුවක් හරි උස්සනවා කියන්නේ ආපහු එනවා. අපිට දැන් තියෙන්නේ මෙයාලගෙන් පොඩ්ඩක් ෆනී වෙන්න. පිටම් පොඩි ෆනියක් ගන්න. හරියන්නේ ඉතින් ඔන්න බයික් එකක් තියනවද මට? ඕනේ. මේ දෙය හරියන්නේ නෑ. ඉතින් බයික් එක ගමු. බයික් එක තිබ්බේ නැත්නම් තමයි මම ස්කේට් බෝඩ් එක යන්න හිටියේ. ඒත් එක හරි ගියේ නෑ. මේ බයික් එක නැතිනොත් අපි යන් අනිවාර්යයෙන්. මට ස්කේට් බෝඩ් එකක් තියෙනවා යාළුවනේ. දෙක කියන්නත් බැරි වුණානේ. ස්කේට් බෝඩ් එකත් යමු. දැන් යාළුවනේ වල පේන ඇති. හතර අතේම පොලිසිය ඉන්නවා වල පේනන්න. මේ පොලිසිය හැමතැනම ඉන්නේ. වල පේන දෙක්කේ පොලිසිය පන්න යාළුවනේ. දැන් ඉතින් මැරෙන්න හරි හෙන්න වේගෙන් ඇවිල්ලා ගහනවා. කොහොමද මගේ ලිෆ්ට් එක? වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ගොඩක් ෆනී වෙනවා මේක. අපි යන් දැන් චොපර් එකක් ගන්න. නෑ චොපර් එකක් ගත්තත් යාළුවනේ කොහොමද තෙඩි දිනවනේ ඒකේ මිසයිලක් තියෙනවා. අපි එකෙන් කොහොමද තෙඩි දිනනවා. එහෙම වෙඩි තියන්න ගත්තොත් අල්කොහොල් ටික ඇවිස්සෙනවා. අවශ්‍ය ගන්න නැතුව වැඩක් කරගමු. මම වලට ඕන ඒ ටික පෙන්නන්න. එතන තියෙන්නේ චොපර් එකකුයි තවත් යුදරංගියක් තියෙනවා. මේක උඩින් යන්න පුළුවන්ද? බැරි වුණා කමන්නේ. පොලිසිය පන්න යන හැමදැනම මැප් එක තියෙන ඉඳෝ හැමදැනම බලන් යනවා. අර වෙනවා ඉතින් අතන අතර පොලිස් කාරයෙක් බලන් හිටියා. රතු පාට බෝල පෙන්නන්න යාළුවනේ පොලිස් කාරයන්ගේ මේවා පොලිස් මිනිස්සු විතරක් ඉන්නවා. වාහනේ නම් වාහනේ පෙන්නනවා එන්න එහෙම. ආමි එක එන්නේ යාළුවනේ මේ පොලිස් කාරයෝ විතරේ පස්සෙන් පන්නනවා. අර වෙන තිර ආමි ජීප් එකක් ගියා නට ආමි එකෙන් ආවේ නෑ. දැන් පොලිස් කාරයෙකුත් එනවා. මස් කාරයෙකුත් එන්නේ. මස් කාරය නෙමෙයි. ඕඩ ගහන්න ගියොත් යාළුවනේ තව එක දරුවක් හරි ඇවිස්සෙනවා. දරුවක් එවසන කියන්නේ මම ඉවරයි. බියන් එහා කොනේ තමයි ආමි එක තියෙන්නේ. ආමි කැම්ප් එක. බියන් ආමි කැම්ප් එකට. හැබැයි යාළුවනේ අපි ආමි කැම්ප් එකට ගිහිල්ලා ආමි කැම්ප් එක උස්සගත්තොත් ඔන්න එනවා ආමිලා. වෙනදි වතුරක් ආවා. එතකොට තමයි ආමි එකෙන් ගහන්නේ. තකන් ආමි එකෙන් ගහන්නේ. අපි දැන් ඔය චොපර් ආරෝ මේ වරන් ගියත් තමයි යාලා ගහන්න හන්නේ. ඔන්න යාළුවනේ වල් පේනවා ඇති මේ පොලිස් වාහනේ නැවතුණා. ඒක නැවතුනේ නැතුව ආවනම් කෙලින් වෙනවා. ඉතින් මරන්න වගේ හප්පගෙන එන්නේ. හරියන්නේ ඉතින් ඔන්න අපි යන්න ඕනේ. මෙතන තමයි අර මේක තිබ්බ අපි ප්ලේන් එකක් ගත්තේ. ඉතින් අපි යන්න ඕනේ මෙන්න මේ කොනට. මැප් එක දාගමු. මං හිතන්නේ එතනට එන්න ඕනේ. ඉතින් යාළුවනේ පොලිසිය හැම හප්පද්දි යාලා යනවා හිතන්නේ ආ ඉතින් ඔහේ යනවා කඩාගෙන අපිව හප්පන්න තමයි එන්නේ යාලා. මං හිතන ඉදිරියට යාළුවනේ මැප් එක දාගත්තේ හරි තැනට වෙන්න ඕනේ. වාහනේ ගහපුණානේ දැන් ඉතින් වාහනයක් බලමු පොඩ්ඩක් හොඳ බයික් එකක් වගේ න බයික් එක ගත්තාලනේ අපිට වේගෙන් යන්න පුළුවන් ටක් ගාලා. වාහනේ අප්ඩේට් වෙනවා කියන්නේ ආපහු හොඳ වෙනවා. ඒ උනාට වැඩක් නැහැ නේද? දුම් එහෙම ඉද්දි ගති නැහැ. හරියන්නේ පොලිසියත් ආව වටේම සමහරලාට යන්නේ මෙයාලා අපි හිරේ දානවා.
ඉතින් න්යාලනේ මේකේ මේක වගේම බයික් එකක් තියෙනවා. මේකට ටක් ගාලා මාරුවා. මෙන්න මෙහෙම ගත්තා. ඔන්නම කළා දැම්මා. දාලා මේක ටක් ගන්න දී. මං හිතුවේ තරුවක් පත් වුණාමයි කියලා. ඉතින් තවත් උන්නේ නැහැ උනාට නියමයි. hands up කියනවා ඉතින් මේ දුරේ. ඉතින් ඔයාලා ප්ලේ කරලා බලන්න හරිම ෆනි හරියන්නේ. ඉතින් මැප් එක දාගත්තේ හරිම දැනට මැප් එක පොඩ්ඩක් කැන්සල් කරගමුද. ඉතින් යන්නේ මෙන්න මේක තමයි ආමි කැම්ප් එක කියන්නේ. ඔයාලා පේන ඇති. තව ළඟට ගියොත් කන්න වෙන්නේ. ඔයාලා පේන ඇතිනේ. ටක් ගාලා වහිමු. වැටට වැටුණානේ. හරියන්නේ. ඉතින් ඔන්න ඕක තමයි ආමි කැම්ප් එක. චොපර් එකකුත් තියෙනවා. ඔයාලා දකින්න ඇතිනේ. දරන් ගියා චොපර් එකයි තියෙනවා. ඉතින් වැඩි කතා මට පෙන්වන්න බෑ. ඒක තරුවක් හරි අවසුනා කියන්නේ ඉතින් ඉවරටම ඉවරයි කියන එක. හරියන්නේ නම් අපි තරු පහම අවශ්‍ය ගමුද? අපහු ගේම් එක ඕන ප්ලේ ගන්න පුළුවන්. අවශ්‍ය ගන්නවද කියලා බැලුවේ යාළුවනේ. අපි යන්නේ යන්න අතන්ට ගිහලා අවශ්‍ය ගන්න. එතන ටික හොඳ පොට් එකක් ඒක. කෝලුත් වෙනවා ඒ ඇස්සේ. හරියන්නේ ඉතින් මෙතන මං එක්තරා ගොඩක් පොලිසියව උස්සන රහස් තැනක් මේක. ඔයාලා පේනවාදී මම මෙතනටලා ඉතින් ඔන්න ඔක තමයි ගන්න අතල් එක. වාහන උඩින් පා ගන්න එකත් එක්තරා හොබි එකක්. මං හිතන විදියට නම් ඇවිස්සෙන්නේ නැති වෙයි. ඔයාලා පේනදී ඔයාලා වීඩියෝ එක හොඳට බලන්න ඕන. පේනදී පොලිසිය හැම දුවන් එනවා පස්සේ. දැක්කනේ යාළුවනේ මගේ ස්පයිඩර් හැකියාව. එළිම මකුළු දෙන්න නෙමෙයි දාන්නේ. පොලිස් වාහනයක් තිබ්බොත් තවත් හොඳ යාළුවනේ. ඒතර පොලිස් වාහනට තව ඇවිස්සෙන වැඩි ආරෙන්න ගියද්දි මේක ඉන්නේ මෙහෙට වාහන පැනලා යන්න හදනවා ඉතින්. ඕහෝ සෙට් නෑ ඉතින්. හරිනේ. මේකත් ගමු. පයින් පාරක් ගැහුවා. නියමයි සල්ලි හම්බුණා. වැඩි ගණක් හම්බුන්නේ නෑ. පියල්නේ ටක් ගාලා අන්න එතනට යා. එතනට ගියහම ටිබුලුවන් ටක් ගාලා එල්ලේ. හරි මෙන්න මෙතන. ඉතින් ඔයාලා ප්ලේ කරන්න ගොඩක් ෆනි ගේම් එක. හරියන්නේ එහෙනම් මට ඇති අපේ ස්කේට් බෝඩ් එක යන්. ඔයාලා දැක්කේ මගේ ස්කේට් බෝඩ් එක. ඔන්න ඔක තමයි මගේ ස්කේට් බෝඩ් එක. හරියන්නේ දැන් කට්ටිය පස්සෙන් එයිනේ අපි එහෙනම් යමු. මේකෙත් එක්තරා වේගකින් යන්න පුළුවන්. මෙතන බයික් එකක් තියෙනවා. උඩින් පනින්න පුළුවන්. හරි ඉවරයි හැප්පුණා. නියමයි බයික් එක ළඟින්ම නැවතුවා. thank you. කට්ටියටම thank you. ඔයාලම පේනවදිනේ hands up ලුවේ ඇස්සේ. මොන හොරාද කියන්නකො පැන ගන්න තියෙන වෙලාවේ hands up කරන්න. මේකත් හොඳ වාහනයක්. හැබැයි ගති නෑ යාළුවනේ. ඔන්න අපි එක යමු. අන්න ඒක වතුරට වැටෙනවා. ඕක නවත්තන්න ඕනේ. තලිබේනදී පොලිසිය හැමතැනම ඉන්න ඒ කවුරු අල්ලන්නද මේ මාව අල්ලන්න. තනි රෝදෙන් යන්නේ වල පේන නැතිනේ. මේ වැඩ වල්ලන්න බෑ එහෙම. පොලිසිය කොතනද මං එතන. කොහමද මගේ කැපිල්ලා? I think driving හොඳයි නම් කමෙන්ට් ගන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් තමයි. හොඳ නරක වෙන්නේ නැහැ නේද?
ඉතින් යාළුවෝ මගේ වීඩියෝ වල අඩුපාඩු එහෙම තියෙනවා නම් මට ඒක කමෙන්ට් වලින් කියන්න මම ඒක හදාගෙන ඊළඟ වීඩියෝ එක දාන්නම්. හරි යාළුවෝ ඔන්න වාහනයක් හම්බුණා අර විදිහේ අපි ඒකට යන්න. බලන්නකෝ යාළුවනේ මේ වෙන තැන නෑ වගේ. දැක්කේ උට එක පයින් පාරේ දුන්නේ බයට ගියා. මේකත් හොඳ වාහනයක් සින්දුවක් දාලා. ඕක හොඳයි. රොක් එකක් දාගන්න. බයික් කාරේ යන නියමයි හප්ප ගත්තා. අපි යන්නේ මේ බයික් එකේ යන්නේ වාහනේ මට ගොඩක් සෙට් නෑ ඒකයි. ගති නෑ යන්නේ වාහනේ. අර බේනදින් පොලිසිය අපන්නනෝ යන හැම තැනකම. එයි කොහෙද යන්නේ? ලෝ මෙහෙවරේ. කොහෙද යන්නේ ගියා? එයි මෙහෙන කොහේ යනවා කියලා හිතන් ඉන්නවද දන්නේ නැහැ මේ පොලිසියත් එක්ක පැනලා යනවා හරියන්නේ අපි ගියා අල්ල ඇල්ලුවනේ හෝ තා පොඩ්ඩෙන් නෙමෙයි වැටුණා හරියන්නේ එහෙනම් අපි වීඩියෝ එක දික්කෙන් යන්නේ ඉතින් අපි ගේම් එක ඉවර කරමු කියන්නේ පොලිසියට බාරෙමු බාරෙන්නෝ නෙමෙයි ඉතින් උල්ලඟට ගියාම මට වෙඩි තියෙනවා ඒකයි වෙනම කතාවක් කන් දෙන්නේ බාරෙමු වාහනයක් නෝකනේ බැරි පොලිසිය හොයනාට පොලිසිය නේ ටක්කල් පොඩ උස්සගමු ආර තියෙන වාහනය හරි එහෙනම් අපි බාරෙමු ඉතින් දැන් කොහොමද තෙල් වෙඩි තියෙන එකනේ පුළුවන් උස්සනවා යාළුවෝ හරියන්නේ එහෙනම් ඔයාලා වීඩියෝ එක ඉවරනකම් බලන්න මම එනම් අදට ගිහින් එන්නම් ඉතින් මම යනවා ලෝකෙන් චුත වුණා එහෙනම් යන්නේ ඔයාලා හැමෝටම සුබ දවසක්